වී මාර්ට් හයිපර් මාකට් අල්රිග්ග. ඉතින් අද අපි යන්න යන්නේ දුබයි වල අල්රිග්ග වල තියෙන ලොකුම ලොකු කොරියන් හයිපර් මාකට් එකකට. ඉතින් ඒ අතරේ ඕගොල්ලෝම බලන් ඉන්නකෝ මේක තුල තියෙන දේවල් පොඩි වීඩියෝ ක්ලිප් කීපයක් ඕගොල්ලන්ටත් බලන්න මම සේව් කරගත්තා. 90%ක් මේ තැන පිරලා තියෙන්නේ කොරියන් කෑම බීම වලින්ම විතරයි. ඒ අතර ටිකක් අමුතු දේකුත් දැක්කා. බලන්නකෝ මේ ටැංකිය වල දාලා ඉන්න මාළු ඒ සී ෆුඩ් ඔක්කොම පණ පිටින් තමයි ඉන්නේ. ඒගොල්ලෝ Tamanට කැමති ප්‍රමාණයට අරගෙන කිරාගෙන සල්ලි දීලා ගෙදර අරන් ගිහලා කැමරට ගන්න පුළුවන්. මේ ඔක්කොමලා සුපිරි ෆ්‍රෙෂ් බඩු කියලා නම් හොඳට පේනවා. අපි හැමෝම කැමති කොරියන් රාමෙන් හැම වර්ගකින්ම වගේ පිරලා තිබ්බා. ඉතින් මේ ඔක්කොම දේවල් නම් ගන්න බැරි වුණා. ඒ අතරින් කීපයක් අරන් මාත් ගෙදර ආවා ඕගොල්ලන්ටත් පේන්න රිවිව් එකක් කරන්න හිතාගෙන. හායි මේ තියෙන්නේ අර කනකොට කට ඇතුලේ පොප් වෙන කැන්ඩි එක. ඕගොල්ලෝ දැකලා ඇති. මේක බලන්නකෝ. මේක තමයි මොචි කියලා අර මේ දවස්වල වෛරල් වෙලා තියෙන චොකලට් එක. මේක නම් හරියට මම දන්නේ නැහැ. නම දන්න කට්ටිය කමෙන්ට් කරගෙන යන්න. මේක ඇවිල්ලා soft strawberry cake එකක්. මේකත් වෛරල් මේ දවස්වල ගොඩක්. මේක ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂනල් කේක් එකක්. ඒකෙත් නම් මට හරියටම මතක නැහැ. මේක තමයි මට try කරන්න ගොඩක් වුමනා වුණේ චීස් කේක් එක. තායිවාන් චීස් කේක් එක. මේක ගොඩක් වෛරල් මේ දවස්වල හරිම රසයි. එහෙනම් අපි එකේ ඉඳන් පටන් ගමු. ඉස්සෙල්ලාම try කරමු මේ strawberry cake එක. කඩා ගන්න ටිකක් අමාරුයි. හරි. කාලා බලමුකෝ එහෙනම්. ඇත්තට මේක මාරම රහයි. මාරම soft. ගොඩක් sweet නැහැ. මාරම soft එකට තිබ්බු කේක් එකක්. අමුතුම අත්දැකීම මම පළවෙනි තරට තමයි එච්චර soft කේක් එකක් ඇත්තටම කාලා බැලුවේ. හරිම රසයි. ඒකට දෙන්න පුළුවන් 10න් 8ක්. අපි දෙමු ඒකට 10න් 8ක්. ඊළඟට අපි try කරමු පැන්ඩා කේක් එක. මම ඒකට නමක් දෙමු පැන්ඩා කේක් කියලා. හරිම soft ලා. හරිම අමාරු එළියට ගන්නත්. ඒක නම් මාරම soft. ඒක කේක් එකක් කියනකොටත් වඩා නිකන් කස්ටර්ඩ් වගේ. ඒක මාරම soft. අර කලින් කේක් එකකට වඩා මාරම soft. ගොඩක් පැන්නා නෑ ඇත්තටම. ඒකට දෙන්න පුළුවන් 10න් 8ක්. 10න් 8ක් දෙන්න පුළුවන් ඒකට. ඊළඟට අපි try කරමු ට්‍රැඩිෂනල් කේක් එක. මම අර කියපු මම හරියට නම දන්නේ නැති. ඒක නම් අර කලින් කේක් දෙකටම වඩා ටිකක් විතර හાર્ඩ්. හැබැයි එච්චරම නෑ. රස 10න් 7.5ක් වගේ තමයි දෙන්න පුළුවන් ඇත්තටම. ඒකත් අර වගේම තමයි ගොඩක් ස්වීට් නෑ. මේ තියෙන්නේ මම ටිකක් එක්සයිටඩ් වෙලා හිටපු එකක්. මොකද මම පිස්තාෂියෝ වලට ටිකක් කැමතියි. මේ දවස්වල ගොඩක් වෛරල්නේ. ඔගොල්ලෝ දන්නවා ඇති මොචි. ගොඩක් කොරියන් ෆිල්ම් ඩ්‍රාමා බලන කට්ටිය දන්නවා මේක ටිකක් වෛරල් මේ දවස්වල.
හරිම සෝෆ්ට්. මං හිතුවේ ඇත්තටම මේක චොකලට් එකක් කියලා. චොකලට් වලට වඩා ඒක මාරම සෝෆ්ට් ජෙල් එකක් වගේ. කට ඇතුළට දාපුවම ලිප් ටිකක් විතර චුයි. චොකලට් වගේ නෙමෙයි. ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මට ඒක දෙන්න පුළුවන් 10න් 9ක් වගේ. ගොඩක් ස්වීට් නෑ. කෝට් කරලා තියෙන එක sugar powder වලින්. ඒත් ගොඩක්ම ස්වීට් නෑ. රෙකමන්ඩ් කරනවා 10න් 9ක් වගේ දෙන්න පුළුවන් එකට. මේ තමයි අර මං කියපු කට ඇතුළට දාපුවම පොප් වෙන කැන්ඩි එක. පොඩි කට්ටිය නම් මේක අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ඇතුළෙත් එන්නේ ඒකේ පොඩි පොඩි වගේ ශෂේ පැකට් වල තමයි. ඕපන් කරලා බලමු අපි එක. ෂායි ඇත්තටම කට ඇතුලේ පොප් වෙනවා. ඔයගොල්ලන්ට තේරෙනවද සද්ද බලන්න. පොඩි කට්ටිය නම් කැමති වෙයි. හැබැයි ඒක නම් ටිකක් පැන්නවා. මේ තියෙන්නේ මං රිවිව් කරන්න ආසාවෙන්ම හිටපු එක. මේක නිසාම තමයි මම මෙතෙන්ද ගියේ. තායිවාන් චීස් කේක් කියලා තමයි මේකේ නම තියෙනවා. මාරම සුවඳක් තමයි එන්නේ. හරිම සොෆ්ට් කාලා බලමු. ඔය අතට දැනෙන සොෆ්ට් එක අපිට කටටත් දැනෙනවා කද්දි. මාරම සොෆ්ට් මාරම ස්මූත් ෆ්ලේවර් එකක් තියෙන්නේ. ගොඩක් පැණි රහත් නෑ. ඒක නම් 10න් 10ම දෙන්න පුළුවන් චීස් කේක් එක. මාරම රහයි. මේ තියෙන අන්තිම එක එග් කේක්. ඔයගොල්ලෝ හැමෝම මේක නම් දන්නවා ඇති. කලා බලමු අපි. එච්චරම හයි නෑ. හරිම සොෆ්ට් එකත්. ඒක බිස්කට් එක ක්‍රිස්පි. හැබැයි ගොඩක් හයි නෑ. ගොඩක් පැණි රසත් නෑ. රෙකමන්ඩ් කරන්න පුළුවන්. ටී ටයිම් එකකට වගේ බෙස්ට්. 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. එහෙනම් අදට එච්චරයි. ගෙන් එන්න.